එල්ලෝ ඉතින් යාළුවොන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ අවුරුද්ද ඉක්මනට ගොඩ යන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඔයා දැන් දැකලා ඇති YouTube එකේ Facebook එකේ මේ වගේ වීඩියෝස් ඔයා දැකලා ඇති. ඉතින් මේ වීඩියෝස් වලට මිලියන ගාණක් views දෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරලා මේ වගේ වීඩියෝස් ඒ කියන්නේ සුද්දන්ගේ භාෂාවෙන් සුද්දන්ටම වීඩියෝස් හදලා ඉක්මනට ගොඩ යන්න කියන්නේ ලක්ෂ ගණන් මුදල් උපයන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මේකට ඔයාලට ලොකුවට ඉංග්‍රීසි දැනුමක් ඕන වෙන්නේ සාමාන්‍ය පොඩි ඉංග්‍රීසි දැනුමක් තිබ්බනම් ඔයාලට මේකෙන් හොඳටම සාර්ථක මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඇයි අපි මේ වීඩියෝස් පිටරට සුද්දන් විතරක් ටාගට් කරලා හදන්නේ? ඉතින් මේවා පිටරට සුද්දන්ව ටාගට් කරලා හදපුවාම අපිට එන views ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ලොකු ඔඩියන්ස් එකක් අපිට මේක හරහා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් අපි හදනකොට සුද්දන්ව ටාගට් කරලා ඒගොල්ලෝගේ රටවල් වලට ඉතින් අපිට බලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ලංකාව ගත්තාම පොඩි පිරිසක් ඉන්නේ. ඉතින් අපිට පිටරට කරගත්තාම ලොකු පිරිසක් ඉන්නවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් ඉක්මනට මේ වගේ වීඩියෝස් වල views අරගෙන අපිට මේ කරා සාර්ථකව මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් අපි දැන් සාමාන්‍ය ඉංග්‍රීසියෙන් හදපුවාම සාමාන්‍ය හැමෝම දන්න භාෂාවක් විදිහට තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ වගේ වීඩියෝස් වලින් මේ ලංකාවේ මිනිස්සු Facebook වල YouTube වල මේ වගේ AI වීඩියෝස් අප්ලෝඩ් කරලා ලොකු මුදලක් උපයනවා. ඉතින් මේ කරා ඔයාලට ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඔයා part time job එකක් කරන විදිහට ඔයාගේ job එකට අදාළව ඒ වගේම මුදල් ප්‍රමාණයක් ඔයාලට මේ කරා ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා ඕනේ නැහැ. ඉක්මනට වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ AI වීඩියෝස් හදන්නේ කියලා. හරියට යාළුවනේ ඔයාලා දැන් ඉස්සරම කරන්න ඕනේ Google AI Gemini එකට යන්න ඕනේ. ඉතින් Gemini එකට ගිහිල්ලා ඔයා අද හදන්න යන වීඩියෝ එකට අදාළ image එකක් generate කරගන්න ඕනේ. ඉතින් මේකට අදාළ text එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක සිංහල වලට convert කරලා ඒ text එක edit කරලා ඔයාට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට සිංහල වලට මේක convert කරපුවම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේක edit කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මේක දැන් copy කරලා මේ Gemini එකට මම paste කරගන්නවා. ඉතින් මේක paste කරගෙන ඔයාට මෙතන මේ පල්ලෙහා බලා ගන්න පුළුවන් tools කියලා තියෙනවා. ඉතින් මේ tools කියන එක click කරන්න. ඉතින් ඒක click කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් create image කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක click කරන්න. ඉතින් ඒක click කරලා ඔයාට කරන්න තියෙන්නේ මේ submit කියන button එක click කරන්න. ඒ කියන්නේ මේ send කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක generate වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයා මේක click කරන්න. ඉතින් මේක click කරපුවාම ඔයාට මේ image එක හොඳයි නම් ඔයාට උඩින් බලා ගන්න පුළුවන් මේ download button එකක් තියෙනවා. ඉතින් මේක එකපාරක් click කරන්න. ඉතින් ඒක click කරපුවාම මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ image එක download වෙනවා. ඉතින් ඒක උනාට පස්සේ ඔයා ඊළඟට යන්න ඕනේ Flow කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයා Flow කියලා search කරගත්තාම ඔයාට මෙතන බලා ගන්න පුළුවන් උඩින් වෙන link එක Flow Lab Google කියලා තියෙනවා. ඉතින් මේකට ඔයා යන්න ඕනේ. ඉතින් මේක එකපාරක් click කරන්න. ඉතින් ඒක click කරපුවාම ඔයා අලුත් tab එකකට අරන් ගිහලා මෙන්න මේ විදිහට Google Flow එකට ඔයා අරන් එනවා. ඉතින් මේකට ආපුවාම ඔයා කරන්න ඕනේ create with Flow කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක එකපාරක් click කරන්න. ඉතින් ඒක click කරපුවාම හරි ඉතින් ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් මෙතන මේ new project කියලා තියෙනවා. ඉතින් ඒක එකපාරක් click කරන්න. ඉතින් ඒක click කරපුවාම ඔයාලට දැන් තියෙන්නේ ඔයාට අදාළ image එකට video එකක් generate කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේකට ආපුවාම ඔයා මේක ඉස්සරවම කරන්න ඕනේ. ඔයාට මෙතන බලා ගන්න පුළුවන් text to video කියලා තියෙනවා. ඉතින් මේක ඔයා එකපාරක් click කරන්න. ඉතින් මේක click කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් categories ගොඩක් තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක click කරගන්න ඕනේ frames to video කියන එක ඔයා click කරගන්න ඕනේ. ඉතින් ඒක click කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් image එකක් add කරන්න මෙතන මේ text එකට පල්ලෙහෙන් තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ධන icon එක click කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා computer එකේ තියෙන files open වෙනවා. ඉතින් මේක ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එකට අදාළ වෙන image එක select කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට select කරගත්තට පස්සේ ඔයා මේ open කියලා තියෙන ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා එකපාරක් click කරගන්න. ඉතින් ඒක click කරපුවාම ඊළඟට ඔයාට එනවා ඔයා හදාගත්ත image එක crop කරගන්න එනවා. ඒ කියන්නේ ඔයා මේක long video එකක් හදනවා නම් ඒ size එකට එහෙම නැත්නම් ඔයා මේකෙන් TikTok video එකක් වගේ හදනවා නම් ඒ size එකට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතන මේ පල්ලෙහා බලා ගන්න පුළුවන් crop and save කියලා තියෙනවා. ඉතින් ඊට එහා පැත්තේ ඔයාට බලා ගන්න පුළුවන් landscape කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක click කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මේ portrait තියෙනවා landscape කියලා තියෙනවා. ඉතින් icon වගේ එකක් දීලා තියෙන ඉතින් ඒක අර ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් මේ portrait කියන්නේ phone එකේ කියන්නේ TikTok video වගේ. ඉතින් මම මෙන්න මේ විදිහට portrait කියන එක select කරලා crop and save කියන button එක click කරනවා. ඉතින් ඒක click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට image එක upload වෙනවා.
හරි ඉතින් මේක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ මේ ඉමේජ් එක මොන වගේ ඇනිමේෂන් එකක්ද වෙන්න ඕනේ කියලා තමයි අපිට දැන් මේක කියන්න තියෙන්නේ. ඉතින් මේකට අදාළ ටෙක්ස්ට් එක මම මේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙවෙනි එක විදියට දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක අරගෙන Google Translate එකට ගිහිල්ලා ඒක ට්‍රාන්ස්ලේට් කරලා සිංහල වලට ඔයාට පුළුවන් කැමති විදියට මේක එඩිට් කරගෙන ඒ කියන්නේ ඇනිමේෂන් එක මොන වගේ වෙන්න ඕනේද කියලා ඒක එඩිට් කරගෙන ඔයාට පුළුවන් ඒක කොපි කරලා frames to video කියලා ඔයාට මෙතන මේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පල්ලෙහෙන් තියෙනවා generate video with text and frames කියලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයා paste කරගන්න ඕනේ. ඉතින් ඒක paste කරගත්තට පස්සේ ඔයාට තව පොඩි setting එකක් තියෙනවා. ඒ තමයි ඔයාට මෙතන මේ බලා ගන්න පුළුවන් setting mark එකක් තියෙනවා. ඉතින් ඒක click කරලා ඔයා හදන වීඩියෝ එක මොන size ඒ කියන්නේ frame rate එක මොන වගේ වෙන්න ඕනද කියලා මේක select කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් මේකේ මම මෙන්න මේ විදිහට 9ක් 16ක් කියන click කරනවා. ඉතින් ඔයාට ඊට උඩින් බලා ගන්න පුළුවන් 16ක් 9ක් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් YouTube එකේ වගේ ලෝන් වීඩියෝ එකක් අපි බලනකොට 16ක් 9ක් අතර තමයි frame rate එක තියෙන්නේ. ඉතින් මම මෙතන මේ 9ක් 16ක් කියන click කරලා මෙතන මේ ඔයාට බලා ගන්න පුළුවන් ඊතලයක් තියෙන send කරන. ඉතින් ඒක click කරනවා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 100 ගාණක් මේකේ කවුන්ට් වෙනවා. ඉතින් මේක ඔයාට සාමාන්‍ය විනාඩි එකමාරක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඒක උනාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා ජෙනරේට් කරගත්ත වීඩියෝ එක ඔයාට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේක ප්ලේ කරපුවාම ඔයාට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. Turn off my screen after using me, or I'll have to keep doing this fussy. Turn off my screen after using. හරි ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාට මේ උඩින්ම බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් බටන් එකක්. ඉතින් ඔයා ඒක දැන් ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් ඔරිජිනල් සයිස් 720p කියලා තියෙනවා. ඉතින් ඒක ඔයා එකපාරක් ක්ලික් කරගෙන මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් දැන් ඔයා ඊළඟට කරන්න ඕනේ ඔයා මේ වීඩියෝ එක එඩිට් කරගන්න ඕනේ. ඉතින් මේකට ඔයාට පුළුවන් VN edit එක යූස් කරන්න. ඉතින් මේක සම්පූර්ණයෙන් ෆ්‍රී දෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ VN edit එක කරා ඔයාට පුළුවන් caption එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝස් වල දැකලා ඇති පල්ලෙහාම පොඩි caption එකක් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට හදා ගන්න පුළුවන් මෙන්න මේ app එක හරහා. ඉතින් ඔයා මේකට ආවට පස්සේ මේ new project කියන එක click කරලා ඔයාට ඔයා හදන්න යන වීඩියෝ එක මෙතනින් ඔයා select කරගන්න ඕනේ. ඉතින් ඒක select කරගෙන ඔයාට මේ පල්ලෙහා ඊතලයක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක click කරන්න. ඉතින් ඊළඟට තියෙන්නේ ඔයාට මේ වීඩියෝ එක edit කරගන්න තියෙන්නේ. ඉතින් මේක මෙතනින් එහාට ගොඩක් lazy. සාමාන්‍යයෙන් හැම වීඩියෝ edit එකක්ම තියෙන විදිහ තමයි මේකත් තියෙන්නේ. ඉතින් ඔයා දැන් ඊළඟට කරන්න ඕනේ ඔයාට මෙතන මේ උඩම බලා ගන්න පුළුවන් original කියලා තියෙනවා. ඉතින් ඒක click කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන මේ පල්ලෙහා බලා ගන්න පුළුවන් ෆ්‍රී කියලා තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ watermark ටික remove වෙන විදිහට මේක crop කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට දැන් බලා ගන්න පුළුවන් මේ සියලුම watermark ටික remove වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයා ඊළඟට කරන්න ඕනේ audio caption එක හදා ගන්න ඕනේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක එකපාරක් ක්ලික් කරලා මේ යට බා එකේ audio caption කියලා තියෙනවාට බලා ගන්න පුළුවන් ඒ අකුරක් එක්ක. ඉතින් ඒක ක්ලික් කරන්න. ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මේ යට තියෙන convert කියලා. ඉතින් ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරපුවාම ඔයාට ඊළඟට බලා ගන්න පුළුවන් මේ audio එකට අදාළ caption එක තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට බලා ගන්න පුළුවන් step by step තියෙනවා. ඉතින් මේකේ මොන හරි වැරද්දක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේක edit කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඊළඟට කරන්න ඕනේ මේ done කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ caption එක ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක දැන් ඔයා කරන්න ඕනේ මේක ඔයා කැමති විදියට මේක කස්ටමයිස් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ මේ කැමති ටෙක්ස්ට් එකක් මේ විදිහට සිලෙක්ට් කරලා ඔයා කැමති තැනකට අරන් ගිහලා මේක ගානට කස්ටමයිස් කරගන්න ඕනේ. ඉතින් ඒක කරාට පස්සේ ඔයාට පුළුවන් මේ ටෙක්ස්ට් එකට අදාළ ඒ කියන්නේ කලර්ස් එහෙම චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාට මේ පල්ලෙහා බලා ගන්න පුළුවන් යට බා එකේ ඔයා කැමති ඒ කියන්නේ මේකට මොකක් කර ඇනිමේෂන් එකක් දාගන්න ඕන නම් ෆොන්ට් වෙනස් කරන්න ඕන නම් ඒ සියලුම දේවල් පුළුවන්. ඉතින් මම දැන් මේකට දැන් මේ කලර් එක චේන්ජ් කරන්න යන්නේ. ඉතින් ඔයාට මේ යට බලා ගන්න පුළුවන් කලර් කියලා තියෙනවා. ඉතින් ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ෆොන්ට් ස්ටයිල් එකක් කැමති ඒ කියන්නේ කැමති කලර් ස්ටයිල් එකක් ඔයාට මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක හොඳයි කියලා. ඉතින් මම මේක ක්ලික් කරලා මේ හරි ලකුණ ක්ලික් කරනවා. හරි ඉතින් ඒක කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ප්ලේ වෙන විදිහ. Turn off my screen after using me, or I'll have to keep doing this fussy. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එක සේව් කරගන්න ඕනේ. ඉතින් ඔයාට මේ උඩ බලා ගන්න පුළුවන් අප්ලෝඩ් අයිකන් එකක් තියෙනවා. ඉතින් ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරපුවාම ඔයාට පුළුවන් රෙසොලූෂන් එක ඔයා කැමති විදියකට මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේක 1080p කියන එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් fps එක. ඉතින් ඔයාට මේක 13 එහෙම නැත්නම් 60 ඕනක් දාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක මෙන්න මේ යට බලා ගන්න පුළුවන් එක්ස්පෝර්ට් කියලා තියෙනවා. ඉතින් මේක ඔයා එකපාරක් ක්ලික් කරන්න. හරි ඉතින් දැන් අපේ මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. Turn off my screen after using me, or I'll have to keep doing this fussy.
ඉතින් ඔයාද දැනගන්න ඇති මේ වගේ AI වීඩියෝස් හදලා සාර්ථකව මුදල් උපයා ගන්න කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේ වගේ වීඩියෝස් වලින් ඔයාට ඉක්මනට ගොඩ යන්න පුළුවන්. මොකද මේවා අලුත් වීඩියෝ AI වීඩියෝස් කියන්නේ තව ගොඩක් කට්ටිය මේවා පටන් අරගෙන නැහැ. ඉතින් ඒක නිසා ඔයාට chance එකක් තියෙනවා මේ වගේ වීඩියෝස් හදලා සාර්ථකව මුදල් උපයන්න. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. ඉතින් අපි ආයෙත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.